ආයිබෝවන් යාළුවනේ. අපි අද හෙවුන්සා පන්සලේ ඉඳන් කේබල් කාර් එකකින් නැගලා පල්ලෙහාට යනකම් යන්න හදන්නේ. මේ තියෙන හෙවුන්සා පන්සලේ ප්‍රධාන ගේට්ටුව. ප්‍රධාන දොරටුව. ඔන්න දැන් දොරටුවෙන් අපි යනවා. මේ සිට අපි මහල් 3ක් ඉහළට යන්න ඕනේ කේබල් එක නගින්න. මහල් තට්ටු 3ක් ඉහළට යන්න ඕනේ. මෙතනින් තමයි ඇතුල් වෙන්නේ. ඇතුල් වෙන තැන මේ තියෙන්නේ කාර් එක. ඉතින් උඩට යන්න තියෙන්නේ. ඉතින් පාරාගේ ගිරන් මෙදී ගන්න පුළුවන්. මේක තුන්වෙනි තට්ටුවට ගියා. අයිස්ක්‍රීම් ටිකට් ගන්න තියෙන කොහෙද? ටිකට් අතරින් ගන්න පුළුවන්. මෙතන තියෙනවා. මෙතනින් ටිකට් ගන්න තැනනේ. මේ තියෙන්නේ ටිකට් ගන්න තැන. ඊළඟ පේපර් එක මීටර පිටත් වෙන්න. බැලුවහම තව විනාඩි 8කින්. ඊළඟ පේපර් එක පිටත් වෙන්න. ඇයකට 4 පාරක්. සෑම විනාඩි 15කට සැරයක්ම කේබල් එක යනවා. මේ පැත්තේ ටීවී එකක් තියෙනවා. KBS channel එකේ මේකත් බලන්න පුළුවන්. උඩ කන්දට ගිහිල්ලා ඉන්න. Aduh mana ya? Kam dia rekam cik tak tahu go. Jo jo. Yo. Jo jo mana? Tarannya taruh kan. Tako isu. Buat tahu tak yang? Yo. Boleh ikut tu tarannya. Ini jamnya so salsin olusu. Pakas. මේ පක්කාසෝ බෙතෝ 500. Betul. කොපි සෝඩා ලෙමන් කුරුන්සා මේ ගොඩක් වයසක මිනිස්සු බොන එකක්. මෙතන බීම වර්ග තියෙනවා. මෙතන තියෙනවා සෝජු බියර් වර්ග ගොඩක් තියෙනවා. තම් සෝජු අන්දට ඇවිල්ලත් මේ තියෙන්නේ මකොලි මෙතන කට්ටියට ඇවිල්ලා කඳු නැගලා ඇවිල්ලා ගිමන් හරින්න දොර කෑම කන පහසුකම් සුව පහසු ආසන මේ වෙනකොට පල්ලෙහාට යන්න ගොඩක් කට්ටිය මෙතෙන්ට වෙලා බලාගෙන ඉන්නවා. අපි තව විනාඩි 5කින් යනවා නේද? තව විනාඩි 5කින් අපි පිටත් වෙනවා මෙතන. පිටත් වෙනකොට අපි ලක්මාල් මහත්මයා අද මේ වීඩියෝ කරන්නේ අද YouTube එකට ඉන්නේ අපේ පන්සල කුමි හෙවුන්සා පන්සලට ආවා. මේ බොහෝදාවක් ඉතින් පන්සල බලන්න දැන් පල්ලෙහාට යන්න. ඉතින් අපි මේ පරිසරය පෙන්වන ගමන් කේබල් කාර් එකේ නැගලා කොහොමද යන්නේ? විනාඩි කීයක් වගේ ගත වෙයිද? ඒ ටිකක් තමයි ඔයාලට පෙන්වන්නේ. අපේ නම් ඉස්සරහදී වීඩියෝ එකේ හම්බෙමු. දැන් අපි කේබල් කාර් එකට නගින්න යන්නේ. නගින ස්ථානයේ කියලා ආන්ගෝ. මේක තමයි කේබල් කාර් එක. දැන් අපි කේබල් කාර් එකෙන් පිටත් වෙනවා. දැන් අපි පල්ලෙහාට යන්න යන්නේ. විනාඩි 8ක්
විනාඩි 7ක ගමනක් තියෙන්නේ. 안녕하십니까? 자연을 사랑하시는 여러분이 다녀오신 도립공원 금호산은 영남의 명산이라는 것을 실감하실 수 있었을 것입니다. 금호산이라는 이름을 한자로 표기한 공간과 8개의 몫이 있다가 실정 카메라 요러냐고 요 누워있는 불상의 모습을 하고 있어 나무형의 산이라고 하여 나는 사진작가님이 사진으로 담아가고 있습니다. 케이블카를 타고 약 500m쯤 내려가시면 채미정이라는 문제가 있습니다. 이 채미정은 오랜만에 충신인 나은 길제 선생의 총절과 반만을 후손들에게 전하고자 조선조의 영조대왕 시절 채미정 내부에는 숙종대왕의 친필로 우원시로 남아있습니다. 여러분이 타고 있는 케이블카의 전방을 바라보시면 우리 시내와 우리나라 산업 금호산은 영남을 대표하는 산이라고 할 수 있어요. 그산 제가 수려하고 산의 곳곳에 물고기가 살아서 활동하는 산이라고 합니다. 그래서 사람들이 생활에 지쳐 필요한 몸을 යනකොට අර පැත්තෙන් 금호산에서 තව එකක් එනවා. 하루를 자연과 함께 ඒ 지내는 එක තමයි මේ 누구나 새로운 활력이 솟아난다고 합니다. 관광을 마치시고 귀가하시는 길에는 한방 안녕, 구쇼, 양식당, 소나무, 야 소나무. මේ සෝනම් ගස්. 현안이 모실 준비가 මේ සෝනම් ගස් කියලා මේ කන්දවල මට තියෙන කියන්නේ. වැඩිපුර ඔව් වැඩිපුර තියෙනවා කියන්නේ මේ ගස් තමයි. කඳු ඊට උඩ. හතරටම වරොත්තු දෙනවා. ආයිතු 4ටම වෘත් දෙනවනේ. ඔව් කොළ වැටෙන්නේ නැහැ. සීත කාලේ. ඔය ගහේ තමයි කොළ ඉතුරු වෙන්නේ. අනිත් කොළ වැටෙන්නේ. මේ තියෙන හොඳ සෝනාමු. ලංකාවේ ලස්සනට සමහර තැන්වල හදනවා. ලංකාවේ මේවා තියෙනවද? තියෙනවද ඉතින්? සමහර තැන්වල ෆයිනස් වගේ જાතියක්. 귀여우면 이거 오늘 안 한다 귀여워야겠다 진짜 붉으다 여기서도 한참 내려가야 되잖아. 아니 이거는 안 내려가야 된다 머리만 감고 머리만 딱 빠고 있어 우리 절에 올라갈 때 절은 바로 내려 맞다 내려가더라 그러니까 같이 도착 젊은 사람도 안 내려가더라 දැන් අපි ඔව් බහිනවා. මේ බහින ස්ථානේ ඒ කියන්නේ පන්සලේ ඉඳලා පල්ලයට බැහැගෙන එනකොට ඉතින් බහින ස්ථානේ. ඔව් මෙතන මොනවද මේ? ලේන්සු. මෙතන තමයි ටිකට් ගන්න තැන. ඔව් මෙතනින් පාන් එහෙම කෑම ಜಾති ගොඩක් ඒ වගේ තේ බොණ්ඩ ගන්න තියෙනවා. මල් මේ වෙලාවේ ගොඩක් කට්ටිය කන්දු නැගලා පල්ලෙහාට බහින කට්ටිය තමයි ගොඩක් හවසට ඉන්නේ නේද? කන්දේ ඉඳන් පල්ලෙහාට එන කට්ටිය. උදේට උඩහට යනවා. උදේට තමයි ගොඩක් උඩහට යන අය ඉන්නේ. හවස පල්ලෙහාට යනවා. පල්ලෙහාට යන. ඉතින් මේ කඳු නගින එක කොරියානු ජාතිකයන්ගේ මේ විනෝදාංශයක් විදිහට කරන්නේ. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න බව රැක ගන්නත් නිතර කොරියන් කට්ටිය කඳු නගිනවා. එයාලගේ විනෝදාංශයේ ගොඩක් වෙලාවට කඳු නගින එක. මහලු කට්ටිය පොඩි කට්ටිය ඔක්කොමලා. කොරියාව මේ දියුණු වෙන්න කලින් ඉස්සර විනෝදයකට කියලා කරලා තියෙන්නේ කඳු උඩ නගින එක තමයි. කඳු නගින එක නේ. දැන් නම් විවිධ ඇක්ටිවිටි තියෙනවා. ඊට පෙර තිබිලා තියෙන්නේ ඔව් කඳු නගින එක. කඳු නගින එක තිබිලා තියෙන්නේ ඒක දිගින් දිගටම තාමත් පැවතගෙන යනවා. ලස්සනයි. මාර කූල් එකක් තියෙන්නේ.
අපිට ගස් කොළන් වලින් ඇහිලා. ඒ බණ්ඩාරවැල නුවර එළිය ඒ පැත්තට ගියා වගේ වදුරු බණ්ඩාරේ. ඒතර මාර ඇඟට මාර මෙතන පෙන්නන පාලම. මේ පාලම. මෙතන තමා මෙතන තොරතුරු දැනගන්න පුළුවන්. මෙතනින් තොරතුරු දැනගන්න. මෙතන තියෙන්නේ අතන තියෙනවා වාහන නතර කරලා එන එතන පාක් එක. චොන්න ඕබෙගන් ගන්න දවසටම නේද? චොන්න ඕබෙගන් ගන්න දවසටම චොන්න ඕබෙගන් ගන්න. මේකද තියෙන්නේ. බර වගේ. අපි මේක ගෙනියන්න තමා ආවේ. මේක ඇවිල්ලා ෆෑන් එකක්. රස්නේ කාලේ හින්දා. මේක අරන් අපි නැවතත් යනවා උඩ පන්සලට. මෙන්න